ඔයාගේ PC එකත් මොකක් හරි වැඩක් කරන්න ගියාම මාර විදියට ස්ලෝ වෙනවද? අලුත් PC එකට යන්න කලින් මම මේ දැන් කියන හැක්ස් ටික try කරලා බලන්න. මොකද මේවට කිසිම වියදමක් කියන්නේ නැහැ. ඒ වගේම ඇත්තටම මේ දේවල් හරියනවා. ඒ නිසා try කරලා බලන්න මුලින්. පළවෙනි ඔප්ෂන් එක තමයි startup apps කියලා කියන්නේ. මේක කරන්න මුලින්ම මේ task bar එක right click කරලා මෙතන තියෙනවා task manager කියලා. ඔන්න ඔකට යන්න. මේ task manager එකේ මෙතන තියෙනවා startup apps කියලා. මේ startup apps කියන එක ගැන සරලව කිව්වොත් ඔයාගේ PC එක on වුණ ගමන් මේ apps ටික automatically on වෙනවා. ඉතින් මේ විදිහට automatically on වුණ ගමන් run වෙනකොට සාමාන්‍ය විනාඩි 4-5ක් විතර අර ලොකු lag එකක් යනවා සමහර PC වල. මේ ඔක්කොම ටික on වෙන්න ඕන නිසා. ඒ වගේම අර on කරලා තියෙනකොටත් RAM එක use වෙනවනේ මේකට. ඒක නිසා PC එක සාමාන්‍යයෙන් පාවිච්චි කරනකොටත් අර ලොකු usage එකක් ඒවට යනවා. ඒවත් එක්ක PC එක lag වෙන්න තියෙන chance එක වැඩි. ඒක නිසා අපි සරලව කරන්නේ මේ වගේ වැඩක් නැති ඒවා ටික disable කරලා දාන එක. දැන් ඔයාලට පේනවා ඉතින් මගේ Chrome එක මෙතන තියෙනවා enabled විදියට. ඒ වගේම මෙතන impact එක high කියලාත් තියෙනවා. ඉතින් මට Chrome එක on නැති නිසා මම මෙතනදී right click කරලා මේක disable කරනවා. එතකොට මෙන්න මේ විදිහට disable වෙනවා. මගේ ගොඩක් ඒවා මම disable කරලා තියෙන කලින් ඉඳන්ම. ඉතින් මේ විදිහට ඔයත් වැඩක් නැති ඒවා ටික disable කරන්න. හැබැයි අර Windows එකට අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. ඒව නම් disable කරන්න යන්න එපා. ඔයාගේ සාමාන්‍ය graphic card තියෙනවනේ. ඒ graphics වගේ දේවල් එහෙම disable කරන්න යන්න එපා. ඔයා graphics ගොඩක් use කරනවා නම්. මේකෙන් PC එක slow වෙන එක ටිකක් අඩු කරගන්න පුළුවන්. දෙවෙනි option එක visual effects. මේක ගැනත් මම තැනට ගිහිල්ලාම කියන්න. මේකට වඩ කරන්න තියෙන්නේ මේ task bar එකම right click කරලා settings වලට යන්න. මේ settings වලට ගිහින් දැන් මෙතන තියෙන accessibility කියලා. ඔකට ගියට පස්සේ අපිට පෙන්නනවා visual effects කියලා. මේක වෙන Windows වල නම් පොඩ්ඩක් තියෙන විදිය වෙනස් වෙයි. ඔයාලට Google search කරලා මෙතන යන විදිය හොයාගන්න පුළුවන්. දැන් Windows 11 වල නම් ගොඩක්ම ලේසි. කෙලින්ම තනි option එකක් විදියට තියෙනවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ PC එක lag වෙනවා නම් මෙතන තියෙන මේ transparency effects, animation effects කියනවා මෙන්න මේව off කරගන්න. මේවා off කරාම වෙන්නේ ඔයාගේ Windows එකේ අර තියෙන smooth animations ඊට පස්සේ දැන් මේ settings වල එහෙම තිබ්බ transition ගතිය මේ හැමදෙම නැති වෙන එක ඊට පස්සේ අර සාමාන්‍ය Windows එකක් විදිහට වැඩ කරන එක. ඉතින් මේක කරනවත් එක්කම PC එකට අර effects වලට වෙනම RAM එක ඉඩ යන්නේ නැති නිසා මේ දේවල් වෙන්නේ නැති නිසා PC එක slow වෙන එක නතර වෙනවා. තුන්වෙනි option එක power plan එක. මේක PC එක lag වෙන්න හෝ speed එක වැඩි වෙන්න ගොඩක් බලපානවා. ඒක නිසා හරියට අහන් ඉන්න. ඔයාලා තියෙන settings වලට ගිහිල්ලා battery කියලා වගේ දේවල් search කරන්න. ඊට මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් ඇති මේ power performance ඒ වගේ දේවල් ඔප්ටිමයිස් කරගන්න කියලා. මේක එක එක Windows වල එක එක විදිහට තියෙන. ඒක නිසා මම අර ලොකුවට නම කියන්නේ නැහැ. දැන් මෙතනදී අපිට වෙන්නනවා මේ performance mode එක මොකද්ද දාන්න ඕනේ කියලා. මේකේ සමහරක් විට වගේ ඇත්තේ මෙන්න මේ balance කියලා මෙන්න මේ ඔප්ෂන් දෙකටම balance කියලා හරි එහෙම නැත්නම් best power efficiency කියලා වෙන්න පුළුවන්. ඉතින් මේ දෙකව දාලා තියාගන්න සාමාන්‍යයෙන් ලැප් එක නම් අර බැටරි එක ඉතුරු කරගන්න ඒ වගේ දේවල් වල වෙයි ස්ලෝ වෙන්නේ නැතුව හරියට පාවිච්චි කරන්න නම් අපි දාන්න ඕනේ මේ best performance කියන එකට. එතකොට full ඔයාගේ RAM එක GPU එකක් තියෙනවනේ GPU එක මේ හැමදේම full use වෙනවා. එතකොට lag වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි මේක best performance දාගෙන හිටියාම. මම මේත් එක්කම තව option එකක් වඩ කියන්නම් මේ graphic usage එක ගැන. මෙතන ඔයා search කරන්න graphic කියලා. හිතන්න මොකක් හරි ඔයා software එකක් පාවිච්චි කරනවා මේ ඒකට අර graphic card එක ගොඩක් use වෙන එකක් කියලා. ඉතින් ඒ වගේ softwares තියෙනවා නම් මේ මෙතන add desktop app කියන එකෙන් හරි නැත්නම් මේ හරිය පෙන්නන apps ටිකෙන් ඔයාට අදාළ app එක තියෙනවා නම් එතනින් හරි graphics enable කරගන්න. දැන් මෙතන add කියන එකට ගියොත් අපිට අර files open වෙනවා. එතනින් program files කියලා ඔයා දාලා තියෙන software එක මෙතනින් select කරගන්න. එහෙමත් නැත්නම් මෙතන තියෙනවා නම් මම මෙතන තියෙනවා වගේ Call of Duty ඒ game එක. ඉතින් මෙතනදී ඔයාට කරන්න තියෙන high performance දාගන්න. එතකොට ඔයාගේ graphic card එක full use වෙනවා මේ අදාළ software එකට. එතනින් ඒ software එකට fully priority එක දෙන්න නිසා ඒක lag වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඊළඟ option එක තමයි ඔයාගේ PC එකේ තියෙන temp data වගේ දේවල් clear කරන එක. මේ දේවල් නිසාත් ඔයාගේ PC එක ගොඩක් slow වෙන්න බලපානවා. ඒක නිසා අපි බලමු කොහොමද මේක clear කරන්න කියලා. මේකට කරන්න තියෙන්නේ start එක right click කරන්න. එතකොට මෙතනින් run කියලා එකක් පෙන්නනවා. මේකට තමයි අපි යන්න ඕනේ. දැන් මෙතන නිකන් normally temp කියලා search කරන්න. දැන් මෙන්න මේ විදිහට ෆයිල් එකක් open වෙයි. මේ device එකේ මේ save වෙච්ච ෆයිල් මේ දේවල් කිසිම දෙයක් අපිට වැඩක් නැහැ. හරියට phone එකේ apps වල අර cache data කියලා ඉතුරු වෙන්නේ. අන්න ඒ වගේ තමයි මෙන්න මේ temp data. මේවත් කිසිම වැඩ කරන්නේ නැහැ. අපිට කරන්න තියෙන්නේ මේවා දැන් මම control A ඔබනවා මේක select all කරගන්න. ඉතින් මේවා සම්පූර්ණයෙන්ම delete කරලා දාන්න. ඒවා කිසිම වැඩක් නැහැ. දැන් මෙන්න මේ වගේ අර delete වෙන්නේ නැති ඒවා ඔයා මේ tick එක on කරලා skip කරගන්න. මේවා delete කරන එකෙන් අර speed එක වැඩි වෙනවා. මම කලින් try කරලාත් තියෙනවා. දැන් මේක close කරලා ආපහු run එකටම යන්න. දැන් මෙතනදී මෙන්න මේ mark එකයි temp
ආපහු ඒ මාක් එක සර්ච් කරලා මේක සර්ච් කරන්න. ඒතර තව වෙනම ලිස්ට් එකක් එනවා. මේ ලිස්ට් එකේ තියෙන ඒවාත් වැඩක් නැහැ. මේ ටිකත් අර කලින් විදිහටම සිලෙක්ට් කරලා ඩිලීට් කරන්න. ඔය ඩිලීට් කරද්දී අර නිකම්ම ඩිලීට් බටන් එක විතරක් නම් ඔබන්නේ මේවා රීසයිකල් බින් එකට එනවා. ඉතින් shift delete කියන එක දෙක එකට යොබුවාම එකපාරට delete වෙනවා. මේකටත් අර කලින් කියපු දේම තමයි. දැන් මම මෙච්චරලා කියපු options තියෙනවා. මේ option ඔක්කොම අර ඔයාගේ Windows එක hold කරගෙන කරන්න පුළුවන් දේවල්. මේ දේවල් එකක්වත් හරියන්නේ නැත්තම් අපිට තව විසඳුමක් තියෙනවා. ඒක තමයි ඔයාගේ PC එක reset කරන එක. හැබැයි මෙතනදී ඔයාගේ files වගේ දේවල් ඔයා දාලා තියෙන apps මේ දේවල් ඔක්කොම අයින් වෙනවා. ඒක නිසා backup කරගන්න ඕනේ දේවල් backup කරගන්න ඊට පස්සේ PC එක reset කරලා බලන්න. reset කරනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ settings වලට යන්න. settings වලට ගිහලා මම මෙතන මේ Windows update කියන පැත්තට යනවා. මේක advanced options. දැන් මෙතන තියෙනවා recovery කියලා option එකක්. මේකට තමයි යන්න. දැන් ඔතෙන් ගියාට පස්සේ මෙතන reset this PC කියලා තියෙනවා. මෙන්න මේකෙන් තමයි reset කරන්නේ. මම දැන් මේ වීඩියෝ එකෙන් අර සම්පූර්ණ reset process එක පෙන්වන්න නැහැ. ඒකට ගොඩක් වෙලා යන්න පුළුවන්. හැබැයි PC එක reset කරන්න ඕනේ විදිහ ගැන මම මීට කලින් දාපු වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එකේ කාඩ් එකක් දැන් උඩින් යන වෙදී එහෙම උඩින් ගියේ නැත්තම් අනිවාර්යයෙන්ම description එකේ link එකක් තියෙනවා. ඒ link එකෙන් ගිහින් ඒ වීඩියෝ එක බලන්න PC එක reset කරන්න හැටි තියෙනවා. ඔයා reset කරද්දී මතක තියාගන්න ඕනේ දේ තමයි අර ඔයාගේ Windows එක අයින් වෙන්නේ නැති වෙන reset එක කරගන්න. Windows එක අයින් වුණොත් එතකොට ආය Windows දාලා හින්න ලොකු දෙයක් කරන්න ඕන. ඉතින් ඊට වඩා ලේසි Windows එක hold කරගෙන සාමාන්‍යයෙන් ඔයාගේ files එහෙමත් තියෙනවා නම් ඒ files අයින් වෙන්නේ නැති වෙන reset එක කරගන්නත් පුළුවන්. හැබැයි මම නම් කියන්නේ අර PC එක lag වෙනවා නම් අර fresh reset එකම කරගන්න. මේ දේවල් ගැන මේ වීඩියෝ එකේ කියලා දෙනවා. ඒ විදිහට බලලා ඒක reset එක කරගන්න. ඒතකොට PC එක ඔයා කඩෙන් ගත්ත ගමන් තිබ්බ level එකට වගේ speed එක හැදෙනවා. තව option එකක් තියෙනවා. මේකෙදි අපි කරන්නේ ඔයාගේ RAM එක හිතන්නකෝ RAM එක 8GB නැත්නම් 4GB කියලා. ඉතින් 4GB RAM එකක් තියෙනකොට තව මොන හරි software run කරනකොට ඊට වඩා වැඩිපුර ඕනි වෙන්න පුළුවන්. ඒත් 4GB නේ තියෙන්නේ. එතකොට PC එක lag වෙන්න ගන්නවා අර ඊට වඩා යන්න බැරි නිසා. මේකට option එකක් තමයි ඔයාගේ hard disk එක එහෙම නැත්නම් SSD එක extended RAM එකක් විදිහට use කරන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්නකෝ hard disk එකෙන් සාමාන්‍යයෙන් GB 5ක් 6ක් විතර මේ RAM එකට use වෙනවා. ඒ කියන්නේ RAM එකේ ඉඩ මදි වෙනකොට ඒ දේවල් තාවකාලිකව store කරගන්න hard disk එක නැත්නම් SSD එකත් පාවිච්චි කරනවා. මේකෙන් අර lag වෙන ටික අඩු කරගන්න පුළුවන්. හැබැයි සම්පූර්ණයෙන්ම අර මේ විදිහට hard disk එකේ RAM එක use වෙන එකෙන් RAM එක තරම් speed එකක් ගන්න බෑ. එතනදී slow එකක් තියෙනවා. හැබැයි අර නැතුවට වඩා නම් හොඳයි. ඉතින් මේ විදිහට කරගන්න එක ගැන වීඩියෝ එකක් වන්න අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට මේ කලින් කියපු ටිප්ස් ටික try කරලා බලන්න ඔයාගේ PC එක තිබ්බට වඩා ස්පීඩ් එකක් කරගන්න පුළුවන් වෙයි. එහෙනම් මේ වගේ ටෙක් වීඩියෝස් බලන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක like එකක් දාගෙන යන්න යන ගමන් එහෙනම් see you in the next one.